शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं समादियामि विसरणेन सत्तिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादे तब्बं साधु संपन्न वासनावंत सत्पुरुष පින්වතුනි පින්වත් හැම දිනම 2025 වර්ෂයේ කර්ම චීවර මහා පින්කම සිදු කරන්නටයි ඔබ හැම දිනම බලාපොරොත්තු වන්නේ. ඊට සමගාමීව බොහෝ පින්කම් රාශියක් සිදු කරගෙන ඊයේ සවසේ ඉඳලා මේ පින්කම ආරම්භ කරන්න යෙදුණා. මේ කර්ම චීවර මහා පින්කම දැනට වර්ෂ 73 සිදු කරමින් පවතිනවා. අද දවසේදී මේ මහා පින්කම සිදු කරලා තමන්ගේ ජීවිතවලට මෙලව ජීවිතයේ සැප විඳින්න මෙලව ජීවිතයේ කරදර බාධක දුරු කරගන්න සැපෙන් යුක්තව ජීවත් වෙන්න මේ පින්කම හේතු කරගන්න. බොහෝම සතුටු වෙනවා. අපේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ ඒ මනුෂ්‍ය ජීවිතයේ උපරිම ප්‍රයෝජනය ගන්න. ඒ මනුෂ්‍ය ජීවිතය තුළ දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් ජීවිතේ පුරවා ගන්න. අපි එදිනෙදා කටයුතු නොයෙක් කටයුතු ඉපදුන දවසේ ඉඳලා අපි මහනුතෙක් යනකම් කරන වැඩ බොහෝමය අනන්තය අප්‍රමාණයි. ඒ අතරතුරේ මහා කුසලයන් එකතු කරගන්න ඕනි ජීවිතේ පුරාණ. ඒ එක් පින්කමක් තමයි මේ වාර්ෂයට සිදු කරන්නේ. ඔබට දාන ආදී පින්කම් ඕනෑම තරම් සිදු කරන්න පුළුවන්. සඳසතු දානමේ පින්කම් සෑම නිවසකම සෑම පන්සලකම හැමදාම සිදු කරන්න පුළුවන්. ඒ මොන පින්කම් සිදු කරගත්තත් මේ කර්ණ චීවරය කර්ණ මහා පින්කම සිදු කරන්න පුළුවන්කම ලැබෙන්නේ අවුරුදු එක් වතාවක් පමණයි. ඒ නිසා ඔබ හැමදෙනාම බොහෝම සතුටින් යුක්තව මේ පින්කම සිදු කරගන්න. විහාරස්ථානයේ වස්වසන්ත යෙදුණා ගෞරවනීය මහා සංඝරත්නය. ඔබ ඇසළ මාස පුරවස්වස පොහොය දවසේ ආරාධනා කරන්න යෙදුණා ස්වාමීන් වහන්සේ අපේ විහාරස්ථානයේ මේ වස්තුන් මාසේ වැඩ ඉඳලා අපට ආර්ථික ධර්මයෙන් අනුශාසනා කරන්න. මේ සසර ගමන භයානකම අපි ගන්නවා. ඒ නිසා ඒකෙන් ගොඩ යන්න අපට
ශක්තිය ඔබ වහන්සේලා ලබා දෙන්නේ. ඉතින් මේ පිළිගත් මහා සංඝරත්නයේ වස්තුන් මාසයේ මුළුල්ලේ කැප වෙලා සීලයක් සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කරගෙන මේ වස්තුන් මාසයේ රැකුණා. ඔබ හැමදෙනාම පිළිගත් කරගන්න තමයි ඒ උන්වහන්සේලා ආගම වහන්සේලා ඒ සීලය ආරක්ෂා කරගන්නේ. ඒ සීලය ආරක්ෂා කරගත්ත හින්දා අද මහා කුසලයක මහා පින්කමක හිමිකාරයන් බවට ඔබපත් වෙනවා. මේක තව ස්වල්ප මොහොතකින් තමයි මේ කර්ණ පින්කමේ ඔබ ජීවිතේ පූජා කරන්නේ මහා සංඝරත්නය. ඒ නිසා මහා පින්කම කරන බව සිතේ ඇති කරගන්න. මේ මොහොතේදී ඔබ හැමදෙනාම බොහොම සතුටින් යුක්තව සියලුම දානය පූජා කරන්නේ ස්තෝත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උදෙසා පූජා කරන නිසා ඔබ හැමදෙනාම ඒ පිළියෙල කරගත් දාන වස්තු අග්‍රභාගයේ එදා චේතන ජෝමාන වැඩ සිටු ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා අපි හැමදෙනාම ඒ සම්බුද්ධ පූජාවන් පූජා කරමු. ඒ ධනිකවන උදාර දින මෙලොව ජීවිතය අප සැප විඳින්න, පරලොව ජීවිතය සැප විඳින්න, මේ දෙලොව සැප විඳින්න උතුම් මහා නිවනින් සැනසීම ලබන්න මේ වටිනා පින්කම ඉවහල් වේවා, හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා සිතේ අපි හැමදෙනාම සම්බුද්ධ පූජා පවත්වමු. තුන්වතාව සාධනාවේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තාය සම්පරිත්තේන දීපේන පමරන්සින යෝපදීපං සම්බුද්ධං පූජයාමි කමෝනුදං සුගන්ධිකාය වදනම් අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා හංගන්දේන පූජයාමි තථාගතං අදිවාසේ තුනෝ හන්තේ පානීයං පරිවප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ හන්තේ භෝජනං පරිවප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ හන්තේ වච්චකං පරිවප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ හන්තේ පලාපලං පරිවප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං නාගවල්ලී රූපේකං චුන්න පූග සමායුතං තාංගෝලං පටිගන්නාතු සතං පූජේමි
चिरं रक्षन्तु शासनं चिरं रक्षन्तु देशनं चिरं रक्षन्तु मम परन्ति कायेन वाचा चित्तेन प्रमादेन मया कृतं मच्चयं कममे वन्दे भूरि पञ्च तथागत अच्छयं कममे धम्म सन्निष्ठितकारि अच्छयं कममे संघ सुपटिपन्न अनुत्तर इमिना पुण्यकम्मेन मामे पार समागमो सरं समागमो होतु यावनिपाणपत्तिया इदं मे पुण्यकम्मं वासवक्खया वहन्मोतु सर्वदुःखापमुच्यतु इदं मे पुण्यकम्मं वासवक्खया वहन्मोतु सर्वदुःखापमुच्यतु इदं मे पुण्यकम्मं वासवक्खया वहन्मोतु सर्वदुःखापमुच्यतु साधु 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 श्रद्धावद वासनावंत सत्पुरुष පින්වතුනි ඔබ හැමදෙනා මෙතෙක් වෙලා සිදු කරගත්තා මහා පුණ්‍යක්‍රියා මහා පින්කම බොහෝම සතුටු වෙන්න ඕනි ඔබ හැමදෙනාම සිතලා ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශා ඔබ නිවසේ ඉඳලා සකස් කරගෙන ඉන්න දානවස්ස අග්‍රභාගයේ ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරලා ඔබ හැමදෙනාම සම්බුද්ධ වන්දනාවක් සිදු කරගත්තා. බොහෝම සතුටින් යුක්තව ඒ පුණ්‍ය කටයුතු පින්කම් සිදු කරගත්තා. ඒ ජනිත වන උදාාරතර පින ඔබ හැමදෙනාටම අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. මේ පින් ඔබ හැමදෙනාටම අනුමෝදන් වීමෙන් ඔබ හැමදෙනාගේ ඉසතුලිත බාධාන්තය දක්වා තියෙන සියලු ලෙඩ රෝග සුවපත් කරගන්න මේ උදාාරතර පින් අනුමෝදන් වේවා. ග්‍රහ දෝෂ ග්‍රහාපල දුරු වේවා. ඉරුදුරු අදුසෙන් විහෙත විද්වාසනේ වේවා. නිරෝගී සම්පන්නිය සැලසේවා. සිතුල් පැතුල් හැමදාම ඉෂ්ට කරගන්න මේ උදාාරතර පින් අනුමෝදන් වේවා. කරන කටයුතු ගෝවින්දන් කටයුතු වෙලෙන්දන් කටයුතු ධනයෝජන උපජන මාර්ග සියල්ලක්ම දවසේ දවස දිනේ දියුණුපත් වේවා. කාටවත් අතපා ජීවිතේ වාසනාව ලැබේවා. කිසිම දවසක කිසිම අවස්ථාවක නෑ කියන වචනයක් අහන්න දකින්න කියන්න ලැබේවා. හැමදාම කියනවා කියන ජීවිතේ සතුටින් ගෙවන්න වාසනාව ලැබේවා. ඔබ හැමදෙනාම සිදු කරගත්තා කුසලයන් ගැන නිරන්තරයෙන් සිහිපත් කරගෙන ඒන් සතුටු වෙන්නේ. මෙලොව මෙතන ඉඳලා ඉදිරියට සිදු කරගන්නා පින්කම් ගැන මෙහි කරමින් සතුටු වෙන්නේ. ඔබ හැමදෙනාම බොහෝම සතුටින් යුක්තව මෙතෙක් වෙලා සිදු කරගත්තා බොහෝ පින්කම් මෙලොව ජීවිතේ සර්වවිනින්ද පරලොව ජීවිතේ සර්වවිනින්ද මේ පින් අනුමෝදන් වේවා. නිරන්තරයෙන් සිත කරන පිළිසිතිවිලි පහළ වේවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වලින් පින් පුරවාගෙන සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව. අභාවයෙන් පත්වන මෞනනාභ්‍ය ඥාතව හිතවිතුයන් සහෝදර සහෝදරියන් අසල්වාසී ගම්වාසී මේ හැමදෙනාටම පින් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාම සතර ගමන නිමා කරගන්න නිවන් දකින්න මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් ජීවිතේ ධාන භාග දිනු කරගනිත්වා. දෙවියන්ගේ රැකවරණය පිට ආරක්ෂාව නිරන්තරයෙන් ඔබ හැමදෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා. අවසාන වශයෙන් මෙතෙක් සිදු කරගත්තා වූ මහා පුණ්‍ය දානයේ ශක්තිය බලයෙන් පිණි. ඒ වගේම තව කුසල මොහොතකින් කාර්ය ජීවයේ ගරුතර මහා සංඝරත්නය පූජා කරගන්නවා පිණිස අපි හැමදෙනාම මෙලොව ජීවිතයේ සැපවිඳින සංසාර ගමනේ සැපවිඳින වාසනාව දාවේවා. දෙවියන් අතර පහළ වේවා මනුෂ්‍යයන්ට වේවා. උතුම් අමා මහ නිවනින් සැනසුම් ලබන්නට මේ උතුම් සම්බුද්ධ පූජා පින්කම් සම්බුද්ධ වන්දනාමි පින්කම් සීල මේ පින්කම් හේතු වාසනා වේවා. නිවන් පිණිස අනුමෝදන් වේවා. නිවන්ම ලැබිත්වා අභිවාදන සීලිස නිච්ඡං වර්ධා විසායෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයාරෝග්‍ය සම්පatti සම්ප සම්පatti මේච අතෝ නිපාන සම්පatti ඉමිනාති සමි
වරට නියමිත පල්ලේ ලැබුම් දෙනිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ දෙමහල් සංඝවාසයේ ඉහළ මහල ඉදි කරන්නට ඔබත් සම්මාදම් වන්න. අනාගත සසුන් කෙත බබලවන මෙම මහානිසංස පින්කමට ඔබත් දායක වන්න. සැදැහැති මාධ්‍ය ආලෝකය